මහන්සිලා කාගෙන ඒක නෙමෙයි ඒක හරියට කරන්න ඕන ටික තෝරාගෙන ඒ වෙනුවෙන් මහන්සි. මේකට ගොඩක් මහන්සි වෙන එක වඩා හොඳයි. මම කියන්නේ හැමදාම කියන වාහන බස් වල බල්ලෝ වගේ තමයි බහුතරයක් තමයි විභාගෙට මහන්සි. සිලබස් එක ඉවර කරන ඉක්මනයි. අවසාන ඒ රිසල්ට් එකේ කිසිම සම්බන්ධයක් නැහැ. මම කියන්නේ එච්චර හදිස්සියක් අවශ්‍ය නැහැ කියලා. කියන්නේ මේ ඒ ලෙවල් වල සිලබස් එක ඉවර කරන ඉක්මනයි. අවසාන ඒ ලෙවල් රිසල්ට් එකේ කිසිම සම්බන්ධයක් නැහැ. හරි. අම්මලා හිතන් ඉන්නේ එහෙම තියනවා කියලා. ඒ ලෙවල් කරනකොට මුල් කාලේ ළමයි හිතන් ඉන්නවා එහෙම තියනවා කියලා. සමහර ගුරුවරුත් හිතන් ඉන්නවා එහෙම තියනවා කියලා. දැන් මම රෑන්ක් එකක් ගත්ත කෙනෙක්. හරිද? මම කෙමිස්ට්‍රි සිලබස් ඉවර කරලා විභාගෙට මාස යයි හෝ නෑ සති දෙකක්. ෆිසික්ස් සිලබස් ඉවර කරද්දි මාසයයි. බයෝ සිලබස් එක මන්ති ඉවර කරේ අන්තිම දවසේ. ඇත්තටම ඉවර කරෙත් නෑ වගේ නේ. සමහර දැන් එහෙම කරෙත් නැති ඒවා කික්කුත් තිබ්බා. හරි. ඒ වුණාට එහෙම ප්‍රශ්න නෑ. ඒව ප්‍රශ්නයක් වෙන්නේ නෑ මේ හරියට කරගන්න එකයි ඕන. හරියට තේරුම් ගන්න ඒ වැඩ ටික හරියට කරලා ඒ කියන්නේ ඒ ලෙවල් කියන ඉතින් ගොඩාක් වැඩ කරන එක අල්ලා දන්නේ ඇයි ඌ දුවන්නේ කියලා වාහනේ යනවා නැගිටිනවා බුරාගෙන යනවා වාහනේ අල්ලන්න බැරි ලයින් එකට ආවම ආයේ හිටපු තැනින් ඇවිල්ලා වඩලා නිදාගන්න. ඇයි ගියේ? ඕන හදිස්සියවත් වාහනේ අල්ලගත්තු ඊළඟට මොකද්ද කරන්නේ? ඒව උට වැඩන්නේ ඌ හිතුවා. එහෙම එපා. හරි. ඉතින් මෙහෙම ඉතින් ළමයෙක් දන්නේ නැහැ ඒ වලට මොකද්ද කරන්න ඕන කියලා. ගොඩක් ළමයින්ට ඒක ගැන තේරුමක් නැහැ. ඒකට තමයි හරියම ගුරුවරයෙක් හොයාගන්න ඕනේ. ඒතකොට Tamanට විශ්වාස කරන්න පුළුවන් හරියට මේක දන්නවා මේක අර එක්ක හොඳ රිසර්ච් තියෙන. එහෙම නැත්නම් මේක ඇත්තටම කරලා පෙන්නලා තියෙන ගුරුවරයෙකු තෝරගන්න. හරි. මාත් අනුමාත්‍රක අපි ලිව්වේ මේ දෙන්නද H+ එහෙම කරන්න ළමයි. දැන් ඔක කවදාවත් ගුරුවරයෙක් වාට කියන්නේ. මොකද ගුරුවරු හරි බයයි ළමයා Taman කියන දේ අහන්න නැති වෙයි. ළමයා අනවශ්‍ය විදිහට බුද්ධිමත් වුණොත් එහෙම ගුරුවරයාට Tamanගේ ආධිපත්‍ය තියාගෙන පන්තියක් කරන්න බෑනේ. ළමයා අනවශ්‍ය විදිහට නෙවෙයි කියන්නේ. ළමයා ස්මාර්ට් වෙන්න ගත්තොත් ළමයා කියන චරිතය ඇත්තටම බුද්ධිමත් හිතන්න ගත්තොත් ඌ ගුරුවරයා කියන දේ ප්‍රශ්න කරන්න ගත්තොත් එහෙම ඒ වුණොත් ගුරුවරයාට මේකේ තියෙන ආධිපත්‍ය පවත්වාගෙන යන්න අමාරු වෙනවා. ඕකට ගුරුවරු හරි බයයි. සාමාන්‍ය ගුරුවරයෙක් කියලා කියන්නේ නෝට් එක මං කියන විදිහට ලියන්න නැත්නම් Tamanට ඕන විදිහට ලියා ගන්න. එහෙම කියන්නේ නැහැ ගොඩක් වෙලා. ගුරුවරු ගොඩක් වෙලාට කියන්නේ මාතෘකාව කළු පාටින් දාන්න. දැන් එක කියලා දාන්න මොකක් හරි මෙහෙම මේ ජෙල් පෑන් එකේ පුළුවන් එහෙම හරි. අර ඒ විදිහට ළමයාව පුළුවන් තරම් අර කන්ට්‍රෝල් කරලා තියාගන්න තමයි ගුරුවරු කරන්නේ. ඒක ලෝකේ යන සිස්ටම් එකක් නෙමෙයි හොඳ. ලෝකේ පුළුවන් තරම් අපි උත්සාහ කරනවා ළමයාට උගේ එකක් හදාගන්න. ඌ නෝට් ලියන සිස්ටම් එක උගේ සිස්ටම් එකක් වෙන්න ඕන. ඌ ලියන්න ආස ඔක්කොම රතු පෑනෙන ඔක්කොම රතු පෑනෙන් ඌ ලියමුද කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ළමයා තමන්ගේ සිස්ටම් එකක් හදන්න තනියෙන් දෙයක් කරන්න පුළුවන් මිනිහෙක් හදන්න ඕන. හරි. අපි එහෙම හැම එකම කියන දේ හැමදාම කරන්න මෙහෙම ළමයි අවුරුදු 23යි තාමගේ වයස මේ වෙද්දි මේ ලෙවල් එකට එන්න දෙයක් හිතන්නවත් බෑ. හැමදාම මොකෙක් හරි බෑ කියන එකක්ම කරන්න ඕනකම තිබ්බනින් අර අමුතු කැහිල්ලක් තිබෙන තමයි මේ තැන් වල ඉන්නේ. හරි. ඒකට අමුතු කැහිල්ලක් අර අනික එක එක බෑ කියන ඒවාම කරන්න ඕන. අර එපා කියන එකම කරන්න ඕන. ඒක වෙන හොඳ ලක්ෂණයක්. හරි. කවුරු එපා කියන එකක් කරන්න ඕන වීම ඒක නරක දෙයක් නෙවෙයි නං. මොකද කර උඹට මේක බෑ. ඔබ මේක කරන්න එපා. ඔබ පාඩුවේ ඉඳපන්. මම කියන විදිහට මේක කරන්න ඕ. ඒ වගේම අහන්න එපා. Taman තනියෙන් එකට මිනිස්සු උඹලා පොඩි උන් නෙවෙයි උඹලා ලොකුයි. හරිද? ඔයගොල්ලෝ ওই වයස කියන්නේ ලොකුයි. ওই වයස කියන්නේ පිට රටවල දැන් Apple කම්පැනි එක පටන් ගන්න ස්ටීව් ජොබ්ස් වයස අවුරුදු 19. මම හිතන්නේ ඕගොල්ලොන්ගේත් වයස 19 හෝ 20 ඒ කිට්ටුවේ ඇත්ත. මට මතක නැහැ ඊයේ දින. හිතන්න දැන් මට වඩා ගාලා මට මල්ලි ඒ කාලේ හිනා. බිල් ගේට්ස් එයා මයික්‍රොසොෆ්ට් පටන් ගන්නකොට එයා කොලෙජ් වල ඉන්නේ. කොලෙජ් ඉන්න කාලේ කියන්නේ අවුරුදු 20 21 ඔය වගේ වයසක. හරිද? ඒ රටවල මිනිස්සු අපිට වඩා ගොඩක් කලින් කැම්පස් කියලා කියන කොලෙජ් නේ යාළුවා. ඒවට යනවනේ. හරි. ඒතර පොඩි උන් නෙමෙයි. ඕගොල්ලෝ අපි පොඩි නෑ. මේ වයසලෙ මේ ලෝකේ කාපු මිනිස්සු. හරි. නිව්ටන් ඉදිරිපත් කරලා තියෙන නිව්ටන්ගේ නියම වලින් සාතිශය බහුතරය එයා ඉදිරිපත් කරලා තියෙන වයස අවුරුදු 25ට කලින්. ඒ කියන්නේ මේ අපේ වයස ඔය කිට්ටු. හරි. දැන් අපි නියමයක් ඉදිරිපත් කරන අපිට බෑනේ. හරි. ඒවලට එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් ලංකාවේ ඉන්දියාව ඇතුළේ මේ සියලු ආසියාතික රටවල් වල ඔය වයස බොහෝම පොඩි වයසක් කරලා බලව පාගලා කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරනවා. එහෙම එපා. එහෙමයි. පඬිත වෙන්න යන්න එපා. හරිද? මම මේ කියන අම්මා අපි තමයි ලොකු අද ඉඳන් වරෙන්කෝ එකක් කියන්නේ. ඒක නෙමෙයි කියන්නේ. බෝඩ වෙන්න එපා. හරිද? අත්දැකීම් තියෙන මිනිස්සෙක් දෙයක් කියනකොට ඒක පිළිගන්න තරම් බුද්ධිමත් වෙන්න මේ හරක් වගේ වැඩ කරන්න කියලා නෙමෙයි කියන්නේ. හරිද? හැබැයි මේ අනවශ්‍ය විදිහට හැමෝම කෙනෙක් විශ්වාස කරන්න යන්න එපා. අම්මා තාත්තා කියන එක අහන්න මේ මිනිස්සු අත්දැකීම් එක. හිතන්න ඔයාලට අවුරුදු 30ක් විතර වැඩිමල් අනිවාර්යයෙන්. හරිද? 20ක් වැඩිමනේ. එතනක අවුරුදු 20ක් පාරක් අයින්ලා මිනිහෙක් හිටගෙන ඉන්නවා කියලා. එයා දකින්න දේවල් වලින් කොච්චරනම් දේවල් ඉගෙන ගන්න. හරිද? අපිට වඩා කොච්චරනම් දන්නව ඇද්ද? පාරක් අයිනේ අවුරුදු 10ක් නිකන් මිනිස්සෙක් හිටගෙන හිටියොත් එයා දකින්න දේවල් වලින් කොච්චරයි ඉගෙන ගන්න. ඒ එක්ස්පීරියන්ස් කියන්නේ වෙනම එකක්. හරි. ඒ නිසා ඒවත් එක්ක ඔයගොල්ලන්ට හැප්පෙන්න බෑ. නමුත් තමන්ගේ තියෙන ක්‍රියේටිවිටි එක 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 කියන ඒවා නැති කරගන්න එපා. හරි. පයනතෝ අභියෝග කරන්න පුරුදු වෙන්න. මේ මම කියන එක වුණා අනවශ්‍ය විදිහට වැඳගෙන පිළිගන්න එපා. ඒ තැනට ළමයින්ව හදන්න හොඳ නැහැ. ඒක ඉතාම හානිකරයි. එහෙම වෙලා තමයි ලංකාව මෙහෙම වෙලා තියෙන අර අලුත් දෙයක් හිතලා කරන්න පුළුවන් මිනිස්සු හරිම අඩු වෙනවා. Facebook හරි මොකක් හරි අලුත් සයිට් එක වෙබ්සයිට් එකක් වගේ concept එකක් ගේන්න පුළුවන් නම් මේ ලංකාවේ තියෙන අය ඔක්කොම තනි මිනිහෙකුට ගෙවන්න පුළුවන්. තනි කම්පැනි එකකට ගෙවන්න පුළුවන්. හරිද? දැන් Facebook කියන එකක් ලෝකෙ තිබ්බේ නැහැ කියන්නකො මෙච්චර කාලෙ. අපේ එකෙක් Facebook කියලා කම්පැනි එකක් හොයා ගන්නවා ලංකාවේ ඔය ඩොලර් බිලියන ගානම ණය තියෙනවා කියන්නේ. හරි. අවුරුද්දක් යනකොට අවුරුදු දෙකක් යනකොට ණය ටික ඔක්කොම ගෙවන්න පුළුවන් තරම් සල්ලියක් ලංකාවට ගේන්න. දැන් මොකද Facebook හදන්න අපේ උන්ට කම්පියුටර් නැද්ද? තාක්ෂණේ නැද්ද? එහෙම කියන්න බෑනේ නෝ.
Facebook මොකක් හරි හොඳ හරි ක්‍රියේටිව් අයිඩියා එකක් තියෙන වෙබ්සයිට් එකක් හදන්න මාර පහසුකම් ඕනේ අයිඩියා එකක් සහ ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් මිනිහෙක් විතරයි හොඳ ඔළුවක් විතරයි හරි අපේ ඕන තරම් එහෙම ඔළු තියෙනවා උන් මේක ඇතුලේ මැරලා යනවා මේක හරි හානියක් හරි එහෙම වෙන්න එපා ඉතින් ඒක ඉතින් අර අපිට තනියෙන් මේ නවත්තන්න බැරි වෙයි ඒවට එහෙම තමයි හරි